සුවඳ කතාවලට අදත් ඔයාලා හැමදෙනාම ඉතාම ආදරයෙන් පිළිගන්නවා. අද අපි කතා කරන්න අරගෙන ආවේ පහුගිය වීඩියෝ කීපෙකම අපි කතා කරපු බ්‍රෑන්ඩ් එකක්. බජට් වගේම ක්ලෝන් පර්ෆියුම් ලෝකයේ ලොකු පෙරලියක් කරපු බ්‍රෑන්ඩ් එකක් විදිහට අපිට රේහාන් හඳුන්වන්න පුළුවන්. 2024 වගේ ආරම්භ වෙච්ච මේ රේහාන් රසාසි පවුලේම සමාජිකයෙක් විසින් ආරම්භ කරන රේහාන් පර්ෆියුම් ලයින් එක ගොඩක් දෙනෙක් අතර ජනප්‍රිය වුණා. මොකද ගොඩක් දෙනෙක් ආස කරන මිලෙන් ටිකක් ඉහළ පර්ෆියුම් වල මිලත් එක්ක සංසන්දනය කරාම අපිට කියන්න පුළුවන් උසස් මට්ටමේ ක්ලෝන් පෙළක්ම ඉදිරිපත් කරපු හින්දා. ඉතින් අදත් අපි කතා කරන්න අරන් ආවේ රේහාන්ලගේ බොහොම මෑතක නිකුත් වෙච්ච අලුත්ම පර්ෆියුම් දෙක. එකක් තමයි රේහාන් වල්හල්ලා, ඒ වගේම අනිත් එක රේහාන් ඇඩෝනිස් ඉකාරස්. ඊට අමතරව රේහාන් පවුලටම සම්බන්ධ, ඒ කියන්නේ මේ රේහාන් පවුලේ සමාජිකයින්ගේ ප්‍රධානම පර්ෆියුම් ලයින් එක වෙන්නේ රසාසි. ඉතින් රසාසි පවුලෙත් අතිශය ජනප්‍රිය පර්ෆියුම් ෆ්ලැන්කර් එකක් තමයි හවාස් කියන්නේ. හවාස් ෆ්ලැන්කර් එකෙත් මේ පහුගිය දිනවල නිකුත් වුණා පර්ෆියුම් වර්ග කීපයක්. හවාස් කෝබ්‍රා, හවාස් වයිපර්, ඊට අමතරව හවාස් දිවා, එතනින් ගියාම හවාස් ඇට්ලැන්ටිස්, ඔය වගේ හවාස් මාලිබු, ඔය වගේ ප්‍රොඩක්ට් ගණනාවක් නිකුත් වුණා. ඉතින් අද අපි කතා කරන්න අරගෙන ආවා හවාස් කෝබ්‍රා එකත්. ඉතින් ඔයාලට වීඩියෝ එක පටන් ගන්නකොටම මතක් කරන්න ඕන මේ සෑම්පල්ස් ටික මට රිවිව් එකට එව්වේ www.senminis.lk වෙබ්සයිට් එකේ චාමිකවත් ඉතාම ආදරෙන් මතක් කරන ගමන් එහෙනම් අපි අද රිවිව් එක පටන් ගමු. මේ රේහාන් ලයින් එකේ අපිට මුණ ගැහෙනවා ඇක්වටික්, ෆ්‍රෙෂ් වගේම සිට්‍රස් වර්ග වැඩිපුර අන්තර්වෙන. ඒ කියන්නේ සිට්‍රස් ෆෝවර්ඩ් පර්ෆියුම් වර්ග ගණනාවක්. අපි අවසානයේ කතා කරපු රේහාන් පැසිෆික් ඕරා කියන්නේත් ලුයි විටෝන් ලගේ අපි දන්නවා අතිශය ජනප්‍රිය එකක් තමයි පැසිෆික් චිල්. පැසිෆික් චිල් ඉන්ස්පයර් කරගත්ත පර්ෆියුම් එකක් තමයි මේ පැසිෆික් ඕරා කියන්නේ. මම හිතන්නේ මම මේ වීඩියෝ එකේදී ඔයාලට සඳහන් කරන්න ඇති ඔරිජිනල් පැසිෆික් චිල් එකට වගේම මේ පැසිෆික් ඕරා කියන මේ පර්ෆියුම් දෙකටම පෞද්ගලිකව මගේ ලොකු කැමැත්තක් නැහැ කියලා. ඒක හොඳ සිට්‍රස් ෆෝවර්ඩ් පර්ෆියුම් එකක් තමයි. මම ඔයාලට මං හිතන්නේ ඔරිජිනල් පර්ෆියුම් එකයි ක්ලෝන් එකයි දෙකම ගෙනල්ලා වීඩියෝ එකේ ඉදිරිපත් කරා. ඒ දෙකටම මගේ ලොකු කැමැත්තක් නැහැ. ඉතින් අද ගෙනත් තියෙන පර්ෆියුම් වලින් මම මුලින්ම කතා කරන්න ගන්නෙත් රේහාන් ඇඩෝනිස් ඉකාරස් කියන පර්ෆියුම් එක. මේකට ඉන්ස්පයර් කරගත්තා කියලා කියන්නේ ලුයි විටෝන් ලයින් එකේ ගොඩක් ජනප්‍රිය පර්ෆියුම් එකක්. ඒ තමයි ආෆ්ටර්නූන් ස්විම්. ඉතින් ලුයි විටෝන් ලයින් එකේ අපිට හම්බෙනවා ඔය ෆ්‍රෙෂ් ඇක්වටික් පත්තට වැඩිපුර බර පර්ෆියුම් ගණනාවක්. මොකද මේ ලුයි විටෝන් ලයින් එකම වගේ නිර්මාණය කරන්නේ ජක්කවලිය. ජක්කවලිය ගොඩක්ම ජනප්‍රියයි යාගේ මේ සිට්‍රස් ෆෝවර්ඩ් ෆ්‍රෙෂ් ඇක්වටික් ටයිප් එකේ පර්ෆියුම් හින්දා. උදාහරණ විදිහට ගන්න පුළුවන් මුල්ම කාලේ ජක්කවලිය ඇත්තටම ලුයි විටෝන් ලයින් එකේ ප්‍රොඩක්ට් නිෂ්පාදනය කරන්නත් කලින් නිෂ්පාදනය කරපු ප්‍රොඩක්ට් එකක් තියෙනවා, පර්ෆියුම් එකක් තියෙනවා. අදටත් එදා වගේම පර්ෆියුම් ලවර්ස්ලා අතර අතිශය ජනප්‍රිය. ඒ තමයි ඉසිමියා කියලාගේ එනවා ලෝඩේසේ කියන ලයින් එක. ලෝඩේසේ පොරෝම් ස්ටාර්ට් කරන පර්ෆියුම් එක. ඒ කියන්නේ 1994 පටන් ගන්න ලෝඩේසේ පුරෝම් කියන්නේ ඇත්තටම ගොඩක් දෙනෙක් අතර ජනප්‍රිය පර්ෆියුම් එකක්. මේක ජපානය බේස් කරගත්ත සිට්‍රස් වර්ගයක්. යූසු ලෙමන් ප්‍රොමිනන්ට් කරපු පර්ෆියුම් එකක්. ඉතින් මම දකින එකක් තමයි මේ ජැක්කවලියගේ ගොඩක්ම මේ සිට්‍රස් ෆෝවර්ඩ් පර්ෆියුම් වර්ග හරි ආකර්ශනීය ඒවා. ඉතින් එයාගේම නිෂ්පාදනයක් තමයි ආෆ්ටර්නූන් ස්විම්. අපි බලමු කොහොමද මේ ඇඩෝනිස් ඉකාරස් ගේ තත්ත්වය කියලා. කට්ටිය ආස වෙයිද, මම ආස වෙයිද, මොකක්ද මට මේ ගැන කියන්න තියෙන්නේ කියලා. ඇඩෝනිස් ඉකාරස් කියන නම් ටික ගැන කතා කරාම ඔයාලට මට මතක් වෙන දෙයක් තමයි කියන්න මේ ඇඩෝනිස් ඉකාරස් කියන නම් දෙකම ග්‍රීක දේව කතා. ඒ කියන්නේ ග්‍රීක් මිතොලොජි වල අපිට හම්බෙන නම් දෙකක්. ඇඩෝනිස් කියලා හඳුන්වන්නේ ඔය ආදරයට එහෙම අධිපති දෙවඟන කියලා අපිට අහන්න ලැබෙනව නේද? ඇප්‍රොටයිඩ් කියන දෙවඟන. ඇප්‍රොටයිඩ් කියන දෙවඟනගේ පෙම්වතා තමයි ඇඩෝනිස් කියන්නේ. අතිශය රූමත් කඩවසම් පිරිමියෙක්. ඉතින් මේ ඇඩෝනිස් ඉපදෙනවා කියන්නේත් කියන්නේ යා බාගෙට දිව්‍යමය බාගෙට මිනිස්ය පුද්ගලයෙක් විදිහට හඳුන්වන්න පුළුවන්. ඉතින් මේ ඇඩෝනිස් මිය ගිහිල්ලා එයාගෙන් ගලපු රුධිරයනොත්
මල් හටගත්තා කියලා කියනවා. ඉතින් ඇඩොනිස් ඒ වගේම ඉකාරස්. ඉකාරස් ගැන අපිට අහන්න ලැබෙන්නේ ඔය ග්‍රීක දේව කතා නැත්තම් මේ මිතොලොජි වල අපිට හම්බෙනවා ඉකාරස් කියන චරිතය. ඉකාරස් අපිට මුණ ගැහෙන්නේ තමන්ගේ තාත්තත් එක්ක ක්‍රීට දූපතේ හිර වෙලා ඉඳලා පිහාටු සහ ඉටි පාවිච්චි කළා තටු හදාගෙන ක්‍රීටයෙන් පිටත් වෙලා යන්න හදනකොට තාත්තගේ අවවාදත් අහන්න නැතුව ඉර හොයාගෙන පියාඹලා ගිහිල්ලා ඉටි ටික දිය වෙලා තටු කැඩිලා මූදට වැටිලා මැරිච්ච තරුණයෙක් විදිහට. ඉතින් ඇඩොනිස් ඉකාරස් කියන නම් දෙක තමයි මේ පර්ෆියුම් එකට පාවිච්චි කරලා තියෙන්නේ. මේක නම් ගහපු ගමම්ම පැතිරෙන විදිහට සිට්‍රස්. ඒ කියන්නේ සිට්‍රස් කිව්වහම අපි පහුගිය කාලයක් පුරාටම සිට්‍රස් වර්ග ප්‍රොමිනන්ට් පර්ෆියුම් වර්ග ගණනාවක් ගැන කතා කරා. පෞද්ගලිකව මම ගොඩක් කැමතියි සිට්‍රස් වර්ග වලට. මේකේ අපිට දැනෙන්නේ ඇත්තටම දොඩම් නාරං වගේ සිට්‍රස් වර්ග. ඒ කියන්නේ අර දෙහි ලෙමන් කියන ඒවට වැඩිය දොඩම් නාරං පැත්තට යන සිට්‍රස් වර්ග තමයි වැඩිපුර දැනෙන්නේ. අපි බලමු මෙයාගේ අන්තර්ගත වෙන දේවල් මොනවද කියලා. ෆ්‍රැග්‍රන්ටිකා වෙබ්සයිට් එකට අනුව මේ ඇඩොනිස් ඉකාරස් වල ටොප් නෝට්ස් වල තියෙනවා මැන්ඩරින්, දොඩම්, බර්ගමොට්. ඒ වගේම මෙයාගේ මිඩල් නෝට්ස් වල ජින්ජර්, නෙරෝලි, පින්ක් පෙපර් අන්තර්ගත වෙනවා. ඒ වගේම බේස් නෝට්ස් වල ඇම්බර්ග්‍රීස්, මස්ක් සහ වෙටිව අන්තර්ගත වෙනවා. ඉතින් අර ගහපු ගමන් ඇත්තටම හොඳ දැනෙන ස්වීට් සිට්‍රස් ස්වභාවය දැනෙනවා. ඒ කියන්නේ ඇත්තටම අර නාරං ගෙඩියක් පොතු ඇරලා ගන්නකොට දොඩම් ගෙඩියකින් ඔයාලට ඒ දැනෙන පැංගිරි සුවඳ හොඳට දැනෙන පර්ෆියුම් එකක්. මේක ගැන කියනවා නම් මට හිතෙනවා මම අර කලින් වීඩියෝ එකේ කියන්න ඇතිනේ මම පැසිෆික් චිල් පැසිෆික් කෝරත් දෙකටම වැඩිය කැමති නෑ කියලා. හැබැයි මෙයාට මම ගොඩක් කැමතියි. මෙයාට ඇත්තටම කැමතියි. ඒ කියන්නේ රස්නේ දවසකට එලි පෙහෙලිය වුණත් ඔෆිස් එකකට වුණත් හොඳට සෙට් වෙන පර්ෆියුම් එකක් විදිහට මෙයා හඳුන්වන්න පුළුවන්. මේක අනවශ්‍ය හයිප් කිරීමක් නෙමෙයි. පෞද්ගලිකව මේ පර්ෆියුම් එකකට නම් මම ගොඩක් කැමතියි. ඉතින් ඇම්බර්ග්‍රීස් අන්තර්ගත වෙනවා. ඒ කියන්නේ මං හිතන්නේ නැචරල් ඇම්බර්ග්‍රීස් මෙයාගේ අන්තර්ගත වෙන්නේ නැහැ. ඇම්බර්ග්‍රීස් වලට සමානව යොදා ගන්න පුළුවන් මොකක් හරි සින්තටික් කොම්පවුන්ඩ් එකක් එක්ක ඇම්බ්‍රොක්සන් හරි මොකක් හරි ඒ වගේ කොම්පවුන්ඩ් එකක් පාවිච්චි කරලා ඇති. විශේෂයෙන්ම ඔය මුහුද ගැන ඇක්වටික් ඒ වගේම හොඳට ප්‍රොජෙක්ට් වෙන ස්වභාවය දෙන අමුද්‍රව්‍යනේ පර්ෆියුම් වල පාවිච්චි වෙන ඇම්බර්ග්‍රීස්, ඇම්බ්‍රොක්සන් ඒ වගේම කැලොන් කියන්නේ. එතකොට මෙයාගේ මොකක් හරි ඔය එකක් ඇති. හැබැයි මම මේක පහුගිය දවස් කීපේ චුට්ටක් පාවිච්චි කරා. මට දැනෙන දේ තමයි සාමාන්‍යයෙන් පැය 6ක් විතර මං කියන්නේ ගහපු ගමන් මේ රූම් ෆිලර්ස් විදිහට තියෙනවා කියලා. හැබැයි ගෙවන මිලත් එක්ක Tamanට දැනෙන්න හොඳ රිෆ්‍රෙෂින් ෆීලින් එකක් එක්ක හොඳ සුවඳක් තියෙන පර්ෆියුම් එකක් තමයි මේ ඇඩොනිස් ඉකාරස් කියන්නේ. ඉතින් ඇඩොනිස් ඉකාරස් ගැන ඇත්තටම මේක නිකන් අර ඉනිෂල් මගේ අදහස කිව්වේ සම්පූර්ණ මේකේ ඩ්‍රයි ඩවුන් එක ගැනවත් නැතුව මෙයාගේ ලොන්ජිවිටි ගැන ලොකුම එක්ස්පීරියන්ස් එකක් එක්ක නෙමෙයි මම දවස් කීපයක් පාවිච්චි කරලා ගත්ත අත්දැකීම තමයි ඔයාලා එක්ක මේ ෂෙයා කරගත්තේ. ඉතින් ඕකයි ඇඩොනිස් ඉකාරස් කතාව. අපි බලමු දෙවැනි එක්කෙනා. වල්හල්ලා කියන්නේ ස්කැන්ඩිනේවියානු වචනයක්. ඒකේ තේරුම තමයි Hall of the Fallen Warriors කියන එක. ඉතින් අපි බලමු මොකද්ද මේ රේහාන් වල්හල්ලා කියන්නේ කියලා. අපි කලින් කතා කරපු ඇඩොනිස් ඉකාරස් නම් ගොඩාක්ම මේ රසනේ දවස් වලට සෙට් වෙන හරිම රිෆ්‍රෙෂින් ෆීලින් එකක් දෙන. ඒ කියන්නේ මට හිතෙනවා මේ මිලත් එක්ක හිතුවොත් එහෙම සාමාන්‍යයෙන් අර නාරං දොඩම් මතක් වෙන විදිහේ හොඳ පර්ෆියුම් එකක්. ඉඟුරු ওই වගේ දේවල් එකතු වෙලා මොන හරි අර ඇම්බර්ග්‍රීස් වලට සමාන අන්තර්ගතයක් හින්දා තරමක් දැනෙන්න ප්‍රොජෙක්ට් වෙන පර්ෆියුම් එකක්. හරි රිෆ්‍රෙෂින් ෆීලින් එකක් එන්නේ. හැබැයි බීස් මෝඩ් කියන්න බෑ මං හිතන විදිහට. බලමු මෙයා කොහොමද කියලා. ඇඩොනිස් ඉකාරස් එකට වැඩිය හාත්පස වෙනස් ස්වභාවයක් අපිට රේහාන් වල්හල්ලා එකෙන් දකින්න පුළුවන් වෙන්නේ. මෙයාට ඉන්ස්පයර් කරගත්තා කියලා කියන්නේ අපි දන්නවා පර්ෆියුම් ලෝකේ බූසි පර්ෆියුම්ස්. ඒ කියන්නේ මත්පැන් මුල් කරගෙන මත්පැන් වල මොකක්ද අපි කියන්නේ ඒකට සුවඳ සහ ඒ අත්දැකීම් අපිට ළඟා වෙන විදිහට හදපු පර්ෆියුම් ලෝකේ මුල් තැන වැජබෙන බ්‍රෑන්ඩ් එකක් තමයි කිලියන් කියන්නේ. මොකද කිලියන් කියන්නේ කොහොමත් එයාලා මත්පැන් නිපදවන බ්‍රෑන්ඩ් එකක්. එතකොට එයාලා හොඳටම මේ මත්පැන් වල ස්වභාවය ගැන
දන්නවා. ඉතින් ඒ හින්දා එයාලගේ perfume වලත් ඒ බූසි feeling එක අපිට හොඳටම දකින්න ලැබෙනවා. අපි දන්නවා Angel Share, Straight to Heaven ඔය වගේ මේ කිලියන් හැම perfume එකකම මොනවා හෝ මත්පැන් වර්ගයක්. රම් වෙන්න පුළුවන්, වොඩ්කා වෙන්න පුළුවන්, විස්කි වෙන්න පුළුවන්. ඒ මත්පැන් ෆීල් එක අපිට දැනෙනවා. හැබැයි ඒක අපි හිතමුකෝ දැන් අරක්කු සුවඳ මොනවා හරි මත්පැන් සුවඳ කියන එක අපි විඳින්න රස විඳින්න කැමති වුණාට ඒ අත්දැකීම ලබන්න කැමති වුණාට මේ අරක්කු බෝතලයක් අරගෙන ඔළුවේ හලන් යන්න කැමති නෑනේ. කොච්චර කරත් බිව්වහම පොඩි එන ස්වභාවයක් තියෙනවනේ. එතකොට ඒකත් එක්ක තමන් ළඟින් අරක්කු ගඳක් එනවට කෙනෙක් කැමති නෑනේ. ඉතින් අර මත්පැන් බූසි ගතිය දැනුණට ඒක perfume එකක් විදිහට ඉදිරිපත් කිරීමේදී ඉදිරියෙන්ම සිටින බ්‍රෑන්ඩ් එකක් තමයි ඇත්තටම කිලියන් කියන්නේ. ඉතින් කිලියන් ලගේ Angel Share කියන්නේ පහුගිය කාලේ ගොඩාක් කතා බහට ලක් වෙච්ච perfume එකක්. Angel Share සහ යාගේ ක්ලෝන් විශේෂයෙන්ම ඔය Angel Share එකට ළඟින් යනවා කියලා ගොඩක් දෙනෙක් කතා වෙච්ච ලතාෆා කම්රා එක Angel Share ගැනත් ආයි ගොඩක් දෙනෙක් කතා කරන්න ගත්තා. මම අර ඔයාලට කියන එක දෙයක් තමයි මේ ක්ලෝන් හවුසස් වල තියෙන එක හොඳක් තමයි සමහර වෙලාවට ඔරිජිනල් perfume එක ගන්න අහලා නැති ගොඩක් දෙනෙක් ඔරිජිනල් perfume එක ගැන හොයන්නත් ඒ වගේම ඔරිජිනල් perfume එක මිලදී ගන්නත් පෙළඹෙනවා ක්ලෝන් එකෙන් ලබන අත්දැකීම එක්ක. Angel Share ලගේ අලුතෙන්ම ආවා Angel Share Parody කියන එක. Angel Share Parody කියන්නේ බූසි, ස්වීට් ඔය පැත්තේ ඔක්කොම මික්ස් එකක් තියෙන perfume එකක්. ඉතින් අන්න එයා ඉන්ස්පයර් කරගෙන තමයි මේ රේහාන් වල්හල්ලා හැදුවා කියලා කියන්නේ. මෙයාගේ සුවඳ ගැන කියනවා නම් මෙයාගේ ඇත්තටම අර fruity sweetness එකක් එනවා. ඒ වගේම බූසි ගතියක් දැනෙනවා. ගහපු ගමන් අපිට ඒ ස්වභාවය දැනෙනවා. ඒ එක්කම මික්ස් වෙනවා ස්වීට්. ඒ කියන්නේ චොක්ලට් හරි මොනවා හරි ඒ වගේ ස්වීට් එකක මික්ස් එකක් දැනෙනවා. ඇත්තටම මේ perfume එක මම ටිකක් ඔයාලට හරි විස්තරයක් ගේන්න ඕනේ හින්දා මම මේ perfume එක ගැන කතා කරා. අද මගේ මිත්‍රයා සම්බන්ධ වෙලා නැහැ මේ වැඩසටහනට රකිතත් එක්ක මම මේ perfume එක ගැන කතා කරා. එතකොට රකිත ඇත්තටම මට වැඩිය ගොඩාක් මේ perfume වර්ග එක්ක experience තියෙන ඒවයි සුවඳ එක්ක ලොකු දැනුමක් තියෙන කෙනෙක්. ඉතින් රකිත ඇත්තටම මේක බලලා කිව්ව එක තමයි මේ Angel Share Parody එක වගේම මේකට සමානකමක් තියෙනවා කියලා ඔයාලා අහලා ඇති මේක niche line එකක්. ඒ කියන්නේ niche perfume හොයන ගොඩක් දෙනෙක් මුලින්ම යොමු වෙන brand එකක් තමයි ප්‍රංශය මුල් කරගත්ත Parfum de Mali කියන්නේ. එතකොට Parfum de Mali ලගේ 2013 නිකුත් වෙන ජනප්‍රිය perfume එකක් තමයි Vajan Carlyle කියන perfume. ඒ වගේම පසු කාලීනව Layton මෙයාලගේ ගොඩාක් දෙනෙක් කියන්නේ විශේෂයෙන්ම පිරිමි පාර්ශවයේ ගොඩාක් දෙනෙක් කැමති වෙන perfume. ඇම්බර් පැත්තත් එන ස්වීට් අර හනී ගතියත් එන perfume වර්ග විදිහට හඳුන්වන්න පුළුවන්. එතකොට වජාන් වල ටච් එකකුත් මෙයාගෙන් දැනෙනවා කියන එක තමයි රකිත මාත් එක්ක කිව්වේ. ඇත්ත මට ඒ කිව්වහමයි ඒකේ ගැළපීම ගැන මටත් අදහසක් ලැබුණේ. ඉතින් Angel Share Parody සහ වජාන් වල තියෙන අර රිෆයින් ගතිය ඇත්තටම මේ perfume එකේ අපිට දකින්න ලැබෙන්නේ නැහැ. මොකද මේකේ මිලත් එක්ක රුපියල් 10000කට වඩා අඩු මිලකට මේ දෙන perfume එකේ පාවිච්චි කරන අමුද්‍රව්‍ය එක්ක ඉතින් මෙයාලා යම් සාධාරණයක් කරන්න උත්සාහ කළා තියෙනවා. ඉතින් ඒක ගැන අපි සතුටු වෙන්න ඕන. ඒ වගේම මම අත්දැකපු දෙයක් තමයි මේ අපේ ලංකාවේ අය ඇත්තටම මේ රේහාන් වල්හල්ලා එකට කැමති. ඒක ගෑනු පිරිමි ભેදයක් නෑ. මේක එක්ක මගේ එක්ස්පීරියන්ස් එක තමයි ගොඩක් ගැහණු පාර්ශවයයත් මේ සුවඳට කැමති. මේ මං හිතනවා මේ දෙකම යුනිසෙක්ස් කියලා. මෙයාට වැඩිය මේ perfume එක කාන්තා පාර්ශවයත් පාවිච්චි කරන්න කැමති වෙයි කියලා මට හිතෙනවා. ඒ වගේම තමයි ගොඩාක්ම රස්නේ වෙලාවට නෙමෙයි. ටිකක් හවස් වෙලාවට තරමක් සීතල පරිසරයකට හරිය ලස්සනට perform කරන perfume එකක් විදිහට ඒ කියන්නේ මේ ගෙවන මිලට සාධාරණ දෙයක් කරන perfume එකක් විදිහට රේහාන් වල්හල්ලා හඳුන්වන්න පුළුවන්. මෙයාගේ notes ටික ගැන අපි බැලුවොත් Fragrantica website එකට අනුව මෙයාව aromatic fruity fragrance එකක් විදිහට තමයි කැටගරි කරලා තියෙන්නේ. වගේම මෙයාගේ top notes වල අපිට raspberry, cognac, liquor අන්තර්ගත වෙනවා. මෙයාගේ heart notes වල tonka bean, oak moss, Bulgarian rose අන්තර්ගත වෙලා තියෙනවා. ඒ වගේම base notes වල oak, praline වගේම sandalwood අන්තර්ගත වෙලා තියෙනවා. මේ දෙන්න ගත්තොත් මෙයා දහවල් කාලේ ටිකක් රස්නේ පරිසරයකට ගොඩක් හොඳයි.
තරමක් සීතල හවස් යාමයකට වගේ කියන්නේ පාටි එකකට වෙන්න පුළුවන් විශේෂ කෙනෙක් මුණ ගැහෙන්න වෙන්න පුළුවන්. ඒ වගේ වෙලාවකට මම හිතනවා හොඳ perfume එකක් රේහාන් වල්හල්ලා කියලා. ඉතින් ඔයාලගේ perfume collection එකට මේවා එකතු කරගන්නවා නම් පාඩුවක් වෙන එකක් නෑ. මොකද ගෙවන මිලට සාධාරණ දෙයක් ඉදිරිපත් කරන බ්‍රෑන්ඩ් එකක් විදිහට අපිට රේහාන් හඳුන්වන්න පුළුවන්. මේ දෙන්නගෙන් පෞද්ගලිකව මම ගොඩක් කැමති කාටද ඇහුවොත් මම ගොඩක් කැමති මේ ඇඩෝනිස් සිකාරස් එකට. ඉතින් ඔය තමයි අලුත්ම රේහාන් perfume දෙක. ඉතින් මම මෙතන ගෙනත් තියෙනවා මේ රසාසිලාගේ ටිකක් මේ දවස්වල මම දැක්ක සමාජ මාධ්‍යවලත් කතා බහට ලක් වෙන රසාසි perfume වර්ග කීපයක් ඉදිරිපත් වෙලා තිබ්බා. ඒ අතර රසාසි මාලිබු, රසාසි ඩීවා, රසාසි වයිපර්, රසාසි කෝබ්‍රා කියන perfume හඳුන්වන්න පුළුවන්. අපි දකිනවා 2015 මගේ මතකේ හරිනම් 2015 විතර තමයි රසාසි හවාස් මුලින්ම පටන් ගන්නෙ. එතකොට මේ රසාසි හවාස් ලයින් එකේ අලුත් නිර්මාණ විදිහට තමයි මේ ටික එලි දකින්නේ. ඉතින් රසාසි හවාස් ගැන කතා කරනවා නම් ඇත්තටම රසාසි හවාස් කියන්නේ ස්පයිසි, ස්වීට්, ඒ වගේම බබල් ගම් වයිබ් එක දුන්න perfume ලෝකේ වෙනසක් කරපු. ඒ වගේම මිඩල් ඊස්ටර්න් perfume කියන එක බටහිර ලෝකෙට අරන් ගිය perfume එකක් කියන්න පුළුවන්. ගොඩක් දෙනෙක් එදා වගේම අදටත් හරි කැමති perfume එකක් තමයි මේ OG රසාසි හවාස්. ඒ කියන්නේ මුල් රසාසි හවාස් එක. රසාසි හවාස් ඔරිජිනල් එකේ for him ඒ කියන්නේ පිරිමින් වෙනුවෙන් ඉදිරිපත් කරන perfume එක. ඉතින් එතනින් පස්සේ මෙයාලා රසාසි හවාස් ලයින් එකේ ගෙනාවා රසාසි හවාස් අයිස් එක. ඒක මම පෞද්ගලිකව ගොඩාක් කැමති එකක්. ඒ කියන්නේ තව ටිකක් මින්ට් ඒ වගේ දේවල් එක්ක අර හවාස් DNA එක තව අර රස්නේ පරිසරයකට හොඳට කූල් විදිහට දැනෙන්න වෙනස් කරලා ගෙනාව ප්‍රොඩක්ට් එකක් තමයි මේ රසාසි හවාස් අයිස් කියන්නේ. මං හිතනවා මේ හවාස් අයිස් එකෙන් පස්සේ රසාසි හවාස් එයාලගේ මේ හවාස් අනන්‍යතාවය නැති කරගන්න පටන් ගන්නවා කියලා. මොකද රසාසි හවාස් පවුලේ ඊළඟට එනවා රසාසි හවාස් ෆයර් රතු බෝතලේ. රසාසි හවාස් ෆයර් එක එක්ක රසාසි හවාස් ෆයර් කියන්නේ මෙන්න මේකට 100%ක් සමාන perfume එකක ක්ලෝන් එකක් කියලා අපිට කියන්න බෑ. හැබැයි රසාසි හවාස් ෆයර් එක ඒ කියන්නේ රතු බෝතලේන රසාසි හවාස් ෆයර් එක මම බලලා තියෙන තවත් perfume දෙකකට කිට්ටුවෙන් යනවා. හැබැයි අනිත් perfume දෙක මට හිතෙනවා කියන්නේ මෙහෙමයි. හවාස් වල විදිහ තමයි හවාස් වල projection longevity කියන්නේ හොඳම මට්ටමේ තියෙනවා. ඒ ගෙවන ගානට හොඳට perform කරන perfume line එකක් විදිහට මේ හවාස් line එකම හඳුන්වන්න පුළුවන්. කියන්නේ මුළු හවාස් line එකම හඳුන්වන්න පුළුවන්. එතකොට මම දකිනවා මේ හවාස් ෆයර් එක red bottle එකේ යන හවාස් ෆයර් එක සමානයි. මම ගොඩක්ම කැමති perfume brand එකක් තමයි අපේ මේ වීඩියෝ පෙළේ ගොඩක් කතා කරන එකක් තමයි Arabian Oud. Arabian Oud ලගෙනවත් තරාෆ් කියන perfume එක මං හිතන්නේ 2023 නිකුත් කරන්නේ. ඒ වගේම පහුගිය කාලයේ පුරා ගොඩක් දෙනෙක් කතා වෙච්ච අපේ රටේ නම් මේ මෑතක කතා වෙන්න ගත්තේ කුවේට් බේස් කරගත්ත perfume line එකක් ගෙසා. ගෙසාලා ගෙනවා Imperial Valley. එතකොට මේක නිකන් අර පොඩි Middle Eastern vibe එකක් තිබ්බ perfume එකක්. ගෙසා Imperial Valley ඒ වගේම Arabian Oud තරාෆ්. එතකොට අන්න ඒවට සමාන වෙන එකක් තමයි මේ රසාසි හවාස් ෆයර්. ඒ වගේම ආයියාව රසාසි හවාස් බ්ලැක් එක. මේ බ්ලැක් එක නම් නිෂානේ හචිවත් එක, ක්‍රීඩ් ඇවන්ටස්, ඊට පස්සේ මැන්සෙරා සෙඩරා බොයේ ඒ වගේ perfume වලට ටිකක් සමානව ගියා. ගොඩක්ම මෙයා සමාන වුණා නිෂානේ හචිවත් එකට. ඉතින් එතකොට ඔන්න දැන් ඔයාලා දකිනවා මේ හවාස් ඇත්තටම ටිකෙන් ටික අර ක්ලෝන් නැත්තම් ඉන්ස්පයර්ඩ් perfume එකක් බවට පත් වෙන්න ගන්නවා. ඊට පස්සේ හවාස් එලික්සර් එක එනවා. හවාස් එලික්සර් කියලා කිව්වේ JPG ලමාල් එලික්සර් එකේම ක්ලෝන් එකක් වගේ වුණා. ඊට පස්සේ මේ එන perfume ටික ගත්තාම ඇත්තටම අපිට මේ හම්බෙන හවාස් කෝබ්‍රා කියන්නේ ගොඩාක්ම ජනප්‍රිය Louis Vuitton line එකේ ගොඩක්ම ජනප්‍රිය perfume එකකට සමානව යනවා කියලා කියනවා. ඒ තමයි Louis Vuitton Imagination. ඔය Louis Vuitton perfume වලට තියෙන ලොකු විවේචනයක් තමයි ගෙවන මිලට හොඳ performance නෑ කියන එක. පෞද්ගලිකව මම කැමතිම මම බලලා තියෙන Louis Vuitton perfume වලින් මම කැමති මේවා මොනවද ඇහුවොත් ඒ අතර ප්‍රධානවම තියෙන්නේ Ombre Nomad, ඒ කියන්නේ rose wood combo එකක් ඒක ප්‍රධානවම fruity rose wood. ඊට පස්සේ අපිට කතා කරන්න පුළුවන් මේ Imagination, ඒ වගේම Afternoon Swim. ඉතින් මෙතන
චාමිකට කියලා මම ඇත්තටම ගෙන්න ගත්තා ඔරිජිනල් Louis Vuitton Imagination. ඒ වගේම මෙතන තියෙනවා රසාසි හවාස් කෝබ්‍රා. මේ දෙන්න ගැන කියනවා නම් මම දැක්ක සමහර වීඩියෝ වල සමහරු කියනවා අයියෝ ඉමේජිනේෂන් එක performance නෑ කියලා. ඒ වුණාට මේ ෆ්‍රෙෂ් පැත්තට යන perfume අතර කියන්නේ විශේෂයෙන්ම Louis Vuitton perfume අතර මම දන්න හොඳම performance තියෙන perfume එකක් තමයි Louis Vuitton Imagination කියන්නේ. ඔයාලා යම් කෙනෙක් කියනවා නම් Louis Vuitton Imagination perform කරන්නේ නැහැ කියලා ඔයාලා ගොඩක් වෙලාවට fake imagination බෝතලයකට අහු වෙලා ඇති. ඒක පොඩ්ඩක් ආයි check කරලා බලන්න. Louis Vuitton Imagination හොඳම performance තියෙන perfume එකක්. මෙයා ගැන කියනවා නම් මෙයාගේ අන්තර්ගත වෙන ඔය ප්‍රධානම අපිට ගන්න පුළුවන් citrus component ඒ වගේම tea. හොඳ තේ දැනෙන තේ අර lemon tea vibe එකක් දැනෙන හරි ආසිතෙන රස්නේ කාලට හොඳට ආසිතෙන soapy vibe එකකුත් තියෙන perfume එකක් තමයි මේ Imagination කියන්නේ. ඒ ළඟින් යන්න හවාස් කෝබ්‍රා එක උත්සාහ දරලා තියෙනවා. හැබැයි අපි දන්නවා ඉමේජිනේෂන් කියන්නේ රුපියල් ලක්ෂයකට වැඩිය මිල අධික perfume එකක්. හොඳම perfume කෙනෙක් ජැක් කවලියේ තමයි ඒකෙත් perfume වෙන්නේ. හැබැයි හවාස් කෝබ්‍රා එක අර ඒ ටච් එක අරන් ගිහින් තියෙනවා. ඒ කියන්නේ ලාවට සෝපි ගතිය දැනෙනවා. හැබැයි මට ඇත්තම කතන්දරේ සිට්‍රස් දැනෙනවා, සෝපි ගතිය දැනෙනවා. හැබැයි මට ඉමේජිනේෂන් එකේ දැනෙන මොකද මට මතක විදිහට මේ ඉමේජිනේෂන් එකේ තියෙනවා සිලෝන් සිනමන්. බලමු ඒක. මගේ මතකේ හරිනම් ලංකාවේ කුරුදු අන්තර්ගත වෙනවා ඉමේජිනේෂන් එකේ. මට අර ලස්සන ටී නෝට් එක, ඒ කියන්නේ සෝපි මික්ස් එකත් එක්කෙන සිට්‍රස් සෝපි මික්ස් එකත් වෙන ටී නෝට් එක ඇත්තටම මේ කෝබ්‍රා එකේ දැනෙන්නේ නැහැ. මං හිතනවා කෝබ්‍රා එකේ performance පැත්ත හොඳ ඇති කියලා. මොකද හේතුව Louis Vuitton Imagination වල අන්තර්ගත වෙන්නේ top notes වල citron, Calabrian bergamot, Sicilian orange, ඒ වගේම middle notes වල Tunisian neroli. අපි දන්නවා දොඩංගහේ මල් වලින් නිසාරණය කරන සගන්ධ තෙල් තමයි neroli කියලා හඳුන්වන්නේ. Nigerian ginger, Ceylon cinnamon. ඒ වගේම base notes වල තියෙනවා Chinese black tea, Ambroxan, Gaiac wood වගේම Olibanum. එතකොට අපි දන්නවා මේ Ambroxan තියෙන හින්දා imagination කියන්නේ අනිවාර්යයෙන්ම තමන් ඇඟට ගැහුවා නම් ඇඟෙන් එළියට perform කියන්නේ project වෙන විදිහේ perfume එකක්. මොකද ඒක තමයි Ambroxan වල විදිහ. ඒ කියන්නේ imagination කියන්නේ performance අඩු perfume එකක් නෙමෙයි කිසිම විදිහකට. අපි බලමු හවාස් කෝබ්‍රා එකේ අන්තර්ගතයේ මොනවද කියලා. මෙයාගේ අන්තර්ගත වෙලා තියෙනවා top notes වල ginger, bergamot, tangerine. ඒ වගේම middle notes වල cinnamon, neroli, green tea, base notes වල musk, woody notes, amber. ඉතින් සුපුරුදු විදිහට හවාස් පවුලේ සමාජිකයෙක් හින්දා මං හිතනවා performance පැත්ත හොඳට ඇති කියලා. ඒ කියන්නේ projection longevity හොඳට ඇති කියලා. මොකද හවාස් ඇත්තටම fail නෑ. හවාස් OG එකේ ඉඳලා මේ තාක් නිකුත් වෙච්ච හැම හවාස් එකක්ම වගේ. ඉතින් ඒ හින්දා performance පැත්තෙන් හොඳ ඇති. හැබැයි ඔයාලා imagination වල එකට එකක් සමාන ක්ලෝන් එකක් හොයනවා නම් මේ හවාස් කෝබ්‍රා එක අරන් වැඩක් නෑ. ඒක තමයි මගේ අදහස. හැබැයි රස්නේ දවසකට ඉතින් හොඳට සෙට් වෙන ඒවා. ඒ කියන්නේ මේ ඉමේජිනේෂන් හවාස් කෝබ්‍රා දෙකම රස්නේ දවසකට හොඳට සෙට් වෙන ඒවා. ඔයාලට ඉතින් ඉමේජිනේෂන් එකක් ඩිකැන්ට් එකක් හරි ගන්න පුළුවන් නම් නැත්නම් ෆුල් බෝතලයකට යන්න පුළුවන් නම් ගන්න. ඒකේ ලැබෙන ඒ එක්ස්පීරියන්ස් එක කෝබ්‍රා එකෙන් ලැබෙන්නේ නැහැ. ඉතින් ඒක තමයි අවංකවම මට කියන්න තියෙන එක. කවුරු හරි කියනවා නම් wow මේවා identical clones කියලා බොරු. ඒ කියන්නේ එක්කෝ සුවඳ දැනීමේ ප්‍රශ්නයක් තියෙනවා. එහෙම නැත්නම් බොරු කියනවා. ඔය දෙකෙන් එකක්. ඉතින් ඕක තමයි මගේ අවංක පෞද්ගලික අදහස. මේක මගේ අදහස. තවත් අය වෙනස් මත දරන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ. ඒක තමයි විදිහ. ඉතින් අද කතා කරන්න ගෙනාවේ අලුත්ම රේහාන් perfume දෙකක්. ඒ වගේම අමතරව මම කතා කරන්න ගෙනාවා හවාස් පවුලේ අලුත්ම සමාජිකයා. කෝබ්‍රා එක හොඳයි, අවුලක් නැහැ. හැබැයි මං ඉමේජිනේෂන් තරම් කෝබ්‍රා එකට ආස නැහැ. මොකද ඉමේජිනේෂන් එකේ තියෙන ඒ එක්ස්පීරියන්ස් එක, ඒ wow එක්ස්පීරියන්ස් එක මට කෝබ්‍රා එකෙන් දැනෙන්නේ නැහැ. ඉතින් අන්න ඕක තමයි මං කියන්නේ. අපි ඔරිජිනල් එකයි ක්ලෝන් එකයි ගත්තාම අපිට ලැබෙන අත්දැකීම. කෝබ්‍රා හොඳයි. මම බලන්නම්
මට හිතුනොත් මං කෝබ්‍රා එක කාලයක් ගත කළා. ඒ කියන්නේ කෝබ්‍රා බෝතලයක් එක්ක කාලයක් ගත කරලා මං කියන්නම් කෝබ්‍රා මට වෙනත් කෙනෙක් විදිහට දැනෙනවා නම් ඒ කියන්නේ කෝබ්‍රාටම අනන්නේ මොනවා හරි ලක්ෂණ ටිකක් එක්ක මං රිවිව් එකක් අරන් එන්නම්. මගේ ඉනිෂියල් ඉම්ප්‍රෙෂන් එක තමයි මං ඔයාලා එක්ක ෂෙයා කරගත්තේ. ඉතින් තවත් මේ වගේ අලුත් පර්ෆියුම් වර්ග, පරණ පර්ෆියුම් වර්ග ඔයා ගැන දැනගන්න, පර්ෆියුම් ගැන ඔයාලගේ දැනුම වැඩි කරගන්න කැමති නම් අපේ YouTube, TikTok, Facebook, Instagram account එක එකතු වෙන්න අමතක කරන්න එපා. තවත් මේ වගේ වැඩසටහනකින් මුණ ගැහෙනකම් ඔයාලට සුබ දවසක්.